සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලව මැරිනෝ මෝල් එකේ තියෙන ලබුගැලේ ටී ලොන්ජ් එකේ හයි ටී එකකට තමයි එක්කන් යන්න හිතුවේ. වීඩියෝ එක පටන් ගන්න කලින් තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මෙයාලගේ හයි ටී ප්ලැටර්ස් වර්ග දෙකක් තියෙනවා. රුපියල් 2250ක බ්ලොසම් හයි ටී ප්ලැටර්. එතකොට 3591 තමයි වෙල්වට් හයි ටී ප්ලැටර්. මම අද හිතුවේ 3590 ප්ලැටර් එක try කරලා බලන්න. මේ හයි ටී ප්ලැටර්ස් දෙක ඔයාලට සතිය ඕනම දවසක හවස 3 ඉඳන් 6 වෙනකන් ගන්න පුළුවන්. කලින් දවසේ ඔයගලන්ට කෝල් එකක් දීලා half payment ගෙවලා reservation එක ඕකේ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙයාලගේ ටී ලොන්ජ් එක. අපි 4ට තමයි reservation එක දැම්මේ. ඉතින් අපි කලින් ආපු හින්දා මම පොඩ්ඩක් වටේ ඇවිදලා බැලුවා. ෆ්ලේවර්ඩ් ටී, ග්‍රීන් ටී, නෝමල් අපි බොන ටී වල හොඳම ග්‍රේඩ් එකේ ටී වර්ග ඕන තරම් මෙතන තියෙනවා ඔයගලන්ට ගන්න. හයි ටී වලට අමතරව ඔයාලට මෙතන ෂෝට් ඊට්ස්, ඒ වගේම ටී වර්ග, කොෆී වර්ග ඩයින් ඉන් කරන්න පුළුවන්. මූදට මං කොහොමත් ආස හින්දා මම හිතුවේ අපේ හයි ටී එක අවුට්ඩෝර් ගන්න. ඒත් එළියට ගියාම හොඳටම රස්නේ. හවස 4 වුණාට මේ දවස්වල ගොඩක් රස්නේනේ. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා අපේ හයි ටී එක ඉන්ඩෝර් කරන්න. දැන් අපි මේ යන්නේ අපේ හයි ටී එක රෙඩි කරපු තැනට. මුහුද දිහා බලාගෙන හයි ටී එක ගන්න හිතුවත් මේ බ්ලයින්ඩ්ස් ටිකවත් ඕපන් කරන්න බෑ, ඒ තරම්ම අවුව. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු වෙල්වට් හයි ටී ප්ලැටර් එක. මේක රුපියල් 3590යි දෙන්නෙක්ටම.
ස්වීට්ස් සේවරීස් වර්ග දෙකෙන්ම පිරුණු හයි ටී ප්ලැටර් එකක් තමයි මේක. එහෙනම් අපි දැන් එකින් එකට බලමු මේවල රස කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ ප්ලැටර් එකට ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් දෙක. මේ ප්ලැටර් එකට අපිට පුළුවන් ටී විත් මිල්ක්, අයිස් කොෆි හරි, බ්ලැක් කොෆි හරි, ෆලූඩා හරි ඕඩර් කරන්න. ඉතින් අපි දෙන්න ආසම අයිස් කොෆි, ෆලූඩා අපි ඕඩර් කරා. ඕගොල්ලෝ 2250 බ්ලොසම් හයි ටී එක ඕඩර් කරනවා නම් ඒකට ගන්න පුළුවන් ටී විත් මිල්ක් හරි, අයිස් කොෆි හරි විතරයි. මම මුලින්ම කන්න ගත්තේ මිනි ටූනා සෑන්ඩ්විච් එක. මේකේ ඉන්නේ බ්‍රවුන් බ්‍රෙඩ් එකක් එක්ක. ඔයාලට පේනවා ඇති හොඳට ටූනා එකතු කරලා මේක හරිම රසට හදලා තිබුණා. ඊළඟට මම try කරේ මිනි චීස් ඇන්ඩ් ටොමැටෝ සෑන්ඩ්විච් එක. ඒක වයිට් බ්‍රෙඩ් එකක් එක්ක තමයි ඇවිත් තිබුණේ. ඔයාලට මේ පේන විදිහට තක්කාලි චීස් හොඳට මික්ස් කරලා ලේයර් 4ක් එක තමයි මේ සෑන්ඩ්විච් එක හදලා තිබුණේ. හරිම රසයි මේ සෑන්ඩ්විච් එකත්. තක්කාලි එහෙම හොඳට ෆ්‍රෙෂ් එකට තිබුණා. ඒ වයිට් බ්‍රෙඩ් එකත් මාරම සොෆ්ට්. ඊළඟට මම try කරන්න ගත්තේ වෙජිටබල් කට්ලට් එක. ඒකේ ෆිලිං එක හරිම රසයි. අල කැරට් ඔක්කොම මික්ස් කරලා සැරට ඒ ෆිලිං එක හදලා තිබුණා. මම ආසාවෙන් ඒ කට්ලට් එකත් කෑවා. සේවරි අයිටම්ස් වලින් මම ආසම වුණේ මේ වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල් එකට. ඒකේ තියෙන ඔක්කොම එළවලු මාරම ෆ්‍රෙෂ්. හරිම රසයි මේක. මම අනිත් කාපු තුනට වැඩිය මේ තුනත් ගොඩක් රසයි. ඒ වුණත් මම මේකට ගොඩක් ආස වුණා. සේවරි අයිටම්ස් ටික ඉවර කරලා මම ෆලූඩා එක try කරලා බලන්න හිතුවා. ඒකට ජෙලි එක ස්වීට්ස් වර්ග ගොඩක් එකතු කරලා ෆලූඩා මික්ස් එක දාලා මට හිතා ගන්න බෑ මම බීපු රසම ෆලූඩා එක තමයි හයි ටී එකට හම්බෙච්ච මේ ෆලූඩා එක. මම ෆලූඩා එකේ තියෙන ඒවා කලින් කිව්වට අමතරව අයිස්ක්‍රීමුයි කසකසායටයි ඒවත් මේකේ තියෙනවා. සම්පූර්ණ මීල් එකක් කෑවා වගේ තමයි මේ ඩ්‍රින්ක් එක බිව්වා කියන්නේ. මම ඔයාලට කියන්නේ මැරිනෝ මෝල් එකට ගියොත් අනිවාර්යයෙන් මේ ෆලූඩා එක try කරන්න. ඔයගොල්ලෝ හයි ටී එකක් ගත්තත් නැතත් මේ ෆලූඩා එකක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඊළඟට මම හිතුවේ ස්කෝන්ස් try කරන්න. මුලින්ම අපි පම්කින් ස්කෝන් එකක් try කරලා බලමු. මේ ස්කෝන් දෙකත් එක්ක අපිට clotted cream එකයි ජෑම් එකකුයි හම්බෙනවා. මේ පම්කින් ස්කෝන් එක මාරම රහයි. ඒ වගේම ජෑම් එකත් මං හිතන්නේ පුහුල් ජෑම් වෙන්න ඕනි. ඒකත් හරිම රහයි. clotted cream එක ඇත්තටම චීස් ක්‍රීම් එකක් වගේ. ස්කෝන් එකයි ජෑම් එකයි clotted cream එකයි තුන මික්ස් වුණාම හරිම රසයි. ප්ලේන් ස්කෝන් එකත් ජෑම් එකයි clotted cream එකයි එක්ක හරිම රසට තිබුණා. මේ ස්කෝන්ස් වර්ග දෙකම මාරම රසයි. මං කාපු හොඳම රසම ඒ වගේම ෆ්‍රෙෂ් ක්‍රීමි ස්කෝන්ස් වලින් එකක් තමයි මේ ස්කෝන් දෙක. දැන් අපි කන්න යන්නේ ස්වීට්ස් වර්ග. මම මුලින්ම කන්න හිතුවේ මේ ග්‍රීන් ටී චොක්ස් බන් එක. අපි බලමුකෝ ඒකේ රස කොහොමද කියලා. ඒ බන් එක හරිම සොෆ්ට්, ඇතුලේ කස්ටර්ඩ් පිරිච්ච බන් එකක්. මම කොහොමත් කස්ටර්ඩ් වලට ආසයි. ඉතින් මේ බන් එක ඇත්තටම හරිම රසයි. ඊළඟට මම මේ try කරන්නේ ලැබු කැලේ chocolate cake එක. ඒකත් හරිම soft. chocolate එක මං හිතන්නේ dark chocolate වෙන්න ඕනේ ඒකේ mix එක. ඒකත් හරිම රසට තිබුණා. කේක් එක මාර soft.
ඒ වගේම හරිම රසයි. මම දැන් මේ try කරන්න යන්නේ ලබු කැලේ ටී කේක් එක. මෙයාලගේ කේක් ඔක්කොම හරිම ක්‍රීමි, හරිම soft. ඒක තමයි මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය. මම මුලින් කාපු chocolate cake එකත් හරිම creamy soft. ඒ වගේම මේකත් ඒ විදිහටම creamy and soft. අන්තිමට කන්න ඉතුරු කරගත්තු fancy fruit tart එක තමයි දවසේ ස්ටාර් එක. ඒ කියන්නේ ඒකේ custard ඇතුලේ පුරවලා ඒ වගේම strawberry filling එකකුත් දාලා හරිම soft පළතුරුත් එක්ක ඒක මම ආසාවෙන් කෑවා. මේ කාපු sweets වලින් මගේ ආසම දේ උනේ මේ fancy fruit tart එක. ඊළඟට මගේ ආසම අයිස් කොෆි එක. ඒක ගැනත් කියන්න අලුතින් දෙයක් නැහැ. මං කාපු දේවල් ඒ වගේම බිපු ෆලූඩා එකත් එක්ක කම්පෙයාර් කරද්දී අයිස් කොෆි එකත් ඔරිජිනල් තත්ත්වයේ ඒ කියන්නේ බෙස්ට්ම බෙස්ට්. මං බීපු අයිස් කොෆි වලින් රසම රස අයිස් කොෆි එකක් තමයි මේක. ඉතින් අවසාන වශයෙන් ටී ප්ලැටර් එක ගැන කියනවා නම් හරිම රසයි. ඔයාලත් ඇවිල්ලා try කරන්න. යාළුවෙක් එක්ක ඇවිල්ලා දෙන්නෙක්ට කන්න පුළුවන් ගානට ඔක්කොම savories and sweets වර්ග තියෙන්නේ. එතකොට drinks දෙකත් අපිට free හම්බෙනවා ඒකටම. ඒ හින්දා මං හිතන්නේ මේ මුදලට අපි ගෙවන මුදලට මේක worth. ඒ වගේම service එකත් මෙතන හරිම ෂෝක්. මම කෝල් කරපු වෙලාවෙ ඉඳන් මේ ඔක්කොම කෑම අරන් ඉවර වෙනකන් ඒගොල්ලන්ගේ service එක හරිම friendly. ඉතින් මං ගොඩක් enjoy කරා මේ meal එක. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. මගේ අනිත් වීඩියෝස් වගේම මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් රස විඳින්න ඇති කියලා මම හිතනවා. ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝටම සුබ දවසක්.